අපි දහම් පාසලට ඉන්න ඒගොල්ලන්ගේ සුබ සිද්ධිය සඳහන් වෙන්නේ. මෙතෙන්ට ළමයින්ගේ සුබ සිද්ධිය සඳහා තමයි එන්නේ. ඒකට ඕගොල්ලන්ගේ පැත්තෙන් පෞද්ගලිකව තමන්ට දියුණුව සඳහා උපකාර වෙන පොඩි කාරණාවක් කියන්න. අපි ජීවත් වෙන වටපිටාවේ ගෙදර පාසල අපි දැන් අපිට දාලා පාසල පන්සල රට නේද? එක එක සමිති සංවිධාන කියයි අපේ කියමු එක එක ක්‍රීඩා සමාජ ඒ වගේ අපි හැසිරෙනකොට අපේ දැන් අපි මේ තැන් වලට යන්නේ අපිට යමක් සිද්ධ කරගන්නේ පාසලට යන්නේ අපිට යමක් සිද්ධ කරගන්න. පන්සලට යන්නේ යමක් සිද්ධ කරගන්න. දහම් පාසලට ගියයි. එතකොට සමිති සමාගමක් කරේ මහතර රැස්වීමකට යන්නේ මොන අපිට තමයි යමක් කරගන්නනේ. ආන්ගේ දේවල් කරගන්න යනකොට ළමයි ඒ තැන්වල රට ගත්තොත් එimhe රටේ පාලකයෝ අපිව හරියට මෙහෙවනවා නොවෙන්න පුළුවන්. අපි මොකද කරන්නේ? රටේ දේශපාලඥයෝනේ දේශපාලඥයන්ට බැන හිටියොත් එහෙම අපි අපේ දිනුව සකසා ගන්න නැතුව තම පෞද්ගලිකව හිටියොත් එහෙම අනිත් අයට බැන හිටියොත් එහෙම අපි දිනුව හැදෙනවද? අපි හැදෙන්නේ නැහැ. නමුත් හරියටම ඒගොල්ලෝ පරිපාලනය කරනවා වෙන්න පුළුවන්. අපිට මොකද කරන්න තියෙන්නේ? අපේ අධ්‍යාපනය අපේ ආර්ථික මට්ටම හදාගෙන අපේ දිනුව අපි හදාගන්න පෞද්ගලිකව. ඊළඟට අපි ගත්තොත් එimhe මූලිකම අපේ සමාජයේ එකේ මොකද්ද? පවුල. අපි ඉන්න පවුල. අපේ පවුලේ දෙමව්පියෝ අපිව හරි මග හරි හැටි නොයවනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි අපේ අම්මලා මෙහෙම තාත්තලා මෙහෙම කියලා කී හිටියොත් අපිට දිනුවක් හත් වෙනවද? නෑ. අපි කරන්න ඕන අපි පෞද්ගලිකව තමන් හිතලා ඒ උපදේශ අපිට ගන්න පුළුවන් තැන් වලින් උපදේශ අරගෙන තමා හැදෙන්නේ. ඒකට තමයි අපිට ඊට පස්සේ පෞද්ගලික ඕගොල්ලෝ ගත්තොත් එහෙම ඕගොල්ලෝ පාසලේ ඉන්න ගුරුවරු පාසලට යනවනේ. පාසල් දෙක තුන වගේ ළමයි ඉන්නවනේ මෙතන. පාසලේ ගුරුවරු පරිපාලනය කරන අය. ඒ පාසල් වල හරියට වැඩ නොකරනවා වෙන්න පුළුවන්. නේද? හරි හැටි වැඩ නොකරනවා. ඉතින් දුර්වලතා තියෙන්න පුළුවන්. එහෙම වුණා කියලා අපි පන්සලේ මේ පාසලේ ඉන්න ගුරුවරුන්ට බැන හිටියොත් එහෙම අපිට අධ්‍යාපනයක් හැදෙනවද? නෑ. අපිට තියෙනවා මොනවද? තියෙනවනේ අපිට අපොත්. ඒව අපිට ස්වයං අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒ උගන්වන ටික ටිකක් ගන්නවා. ඊට පස්සේ අපිට වැඩිහිටියන්ගෙන් එහෙම අහලා විස්තර දැනගෙන අපේ දිනුව අපිට අධ්‍යාපනය හදාගන්න පුළුවන්. ඊළඟට පන්සල ගත්තොත් එහෙම අපේ පන්සලට අපි පන්සල් වල යනවනේ. ඉතින් අර පන්සලෙන් කෙරෙන්න ඕන කාර්ය හරියට නොවනවා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. පන්සලට ගියාට පන්සලෙන් අපිට සිද්ධ වෙන්න ඕන දේවල් හරියට නොවනවා වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා අපි හාමුදුරන්ට බැන හිටියොත් එහෙම නේද? පන්සලේ පරිපාලන කරනට බැන හිටියොත් එහෙම මොකද වෙන්නේ? අපිට දිනුවක් හැදෙනවද? නෑ. අපිට පින් කරගන්න පුළුවන්. අපිට පොත්පත් කියවලා අපිට දැන් නම් ඕන තරම් තියෙනවනේ අපිට මාධ්‍ය. ඒවා ආශ්‍රය කරලා තමාට පෞද්ගලික දිනුව තමාට හදාගන්න පුළුවන්. ඊළඟට අපි ආශ්‍රය කරන අපි දහම් පාසල කියන්නකෝ. දහම් පාසලේ වුණත් ගුරුවරු ටික හරියට වැඩ නොකරනවා වෙන්න පුළුවන්. පරිපාලන හරිය නොවනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා අපි ගුරුවරු හරි පරිපාලනය ගැන හරි දොස් කී හිටියොත් අපිට දිනුවක් අත් වෙනවද? මම කියන්නේ පෞද්ගලික ඕගොල්ලෝ ගැන හිතලා ඈ. ඉතින් මම දොස් කිය හරි ඒවට වැරද්දකට හිටියොත් අපිට දිනුවක් අත් වෙන්නේ නැහැ. අපිට තියෙනවා අපිට පෙළ පොත් තියෙනවා. ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ස්වයං අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඊට පස්සේදී අපිට අයියලා අක්කලගෙන් අහලා දැනගන්න පුළුවන්. අපිට අපේ සමහර ගුරුවරුන් දැනගන්න තමාගේ දිනුව හදාගන්න තමා උත්සාහවත් වෙන්න ඕනේ. නිසා තමාගේ දිනුව තමා හදාගන්න ඕනේ. ඒ තැන් වල තියෙන යම්කිසි දුර්වලකම් අපිට ඕගලන්ට වළක්වන්න බෑනේ. සමහර දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒ තියෙද්දිත් අපිට තමාගේ දිනුව හදාගන්න විදිහට තමා උත්සාහවත් වෙන්න. ඒක තමයි අද අනුශාසනාව. මේක හැමතැනටම පොදුයි ඈ. උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරන හැමෝටම